friends, welcome to my YouTube channel. I think guys කොහොමද ඔයාලට අවුරුදු මේ පාර ජයයිද? ඔන්න guys ඉතින් මම තාහාපුරා කියලා අවුරුදු උත්සවයකට ගියා. මේ අවුරුදු උත්සවයේ තිබුණේ අපේ ඔෆිස් එකේ. ඔරෙල්ලයිට අපේ ගම අවුරුදු උත්සවයට තමයි මමත් සහභාගී වුණේ. කොහොම හරි ඉතින් අපි බත්තර මුල්ලට එනකොට 10 මාර විතර වෙලා. අනේ මේ ඉන්නේ මලක් වගේ මම. පොඩි දුරක් ඉතින් ඇවිදගෙනත් ඉස්සරහට යන්න වුණා. මම ඉතින් අපේ ගමට ආව ෆස්ට් ටයිම් එක තමයි මේක. කොහෙ ගියත් මම මේ වීඩියෝ එකක් අල්ලන්ගෙන නිසා මට ඉතින් මෙන්න මේ වගේ අක්‍රකපි වලට මූණ දෙන්න වෙනවා. පොලිමත් පැනගෙන දුවගෙන මං ආවා අපේ කට්ටිය ගාවට. මේ වීඩියෝ ටික නම් මං ගත්තේ ගොඩක් කට්ටිය අඩු වුණාට පස්සේ. අපි ඉතින් පිළිගත්තේ අතට ටැග් එකකුත් දාලා. එතනින් ඇතුළට යන හැමෝම අනිවාර්යෙන් මේ ටැග් එක පැලඳිය යුතුය. අනිවාර්යයි. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා පොඩ්ඩක් ඉතින් ගියපු හැටිම නිසා පොඩ්ඩක් අයිනකට වෙලා හිටියා. අපි ඉතින් දැන් ගියපු හැටිම අපිට මුලින්ම දකින්න පුළුවන් වුණා මෙන්න මේ ලස්සන පූජා නර්තන. මේ ඉන්නේ අපේ ස්ටාෆ් එකේ කට්ටිය. මෙතන ඉන්න හැමෝගෙම අයගේ නම් දන්නේ නැහැ හැබැයි මම. ඔයාලට ඉතින් ගයිස් මාවත් පොඩ්ඩක් පෙන්වන්න එපා. නැත්තම් ඔයාලට මාව අමතක වෙන්නේ මමත් මේකට ගියා කියලා. ඔයාලා දන්නවනේ ගයිස් ඉතින් අවුරුදු දවස්වල තිබුණු රස්නේ කොහොමද කියලා. හැබැයි මෙතන නම් මාරම කූල්. ඒ කියන්නේ හොඳට ගස් තියෙන හරිම නිස්කලංක පරිසරයක් තමයි මෙතන. අපි ඊට පස්සේ ආවා අපේ බෑග් ටික තියන්න. මොකද බෑග් කෙල්ලගෙන උතන ඉන්න බෑනේ. මෙන්න ඈතින් වැවක් වගේ එකක් තියෙනවා. අනේ බලන් යද්දි දියවන්නාවනේ මෙතන තිබිලා තියන්නේ. අපේ මොකක්ද අප්පා මේ පොලිම? බලන් යද්දි අපි උදේට කන්නේද පොලිම නෙමෙයි. අපිට ඉතින් උදේට දුන්නේ මෙන්න මේවා තමයි. කොහොම හරි ගයිස් අපි ඉතින් කාලේ ඉවරලා එද්දි එක ඉවෙන්ට්ස් එකක් පටන් ගත්තා. පළවෙනිම ඉවෙන්ට් එක විදිහට මට මතක කණමුට්ටි බින්දින තරඟය තමයි පටන් ගත්තේ. තව ඉවෙන්ට්ස් තියෙනවා අපි ඉස්සරහට යන්කෝ. ඔන්න ඉතින් ආයෙසරයක් මම පෙන්නුවා අපිත් එක්ක ගියපු කට්ටිය ගයිස්. ඉතින් අපි ප්‍රොජෙක්ට් වල වැඩ කරන කට්ටිය අපි හැමෝම එකටම මෙයාලා මට බැන ඉන්නේ vlog එක දාන්නේ නැද්ද කිය ඔන්න මට අක් ගන්න. ඒ නිසා vlog එක හදලා දැම්මා. මං හිතන්නේ ගයිස් වැඩිම පිරිසක් සහභාගී වුණු එකම තරඟය මේක තමයි තොප්පි මාරු කරන එක. අනේ ගයිස් ඉතින් මම ගියේ මෙන්න මේ තරඟයට විතරයි. මට යන්න පුළුවන් වුණේ මොකද අනිත් තරඟ මම එද්දි ඉවරලා තිබුණා. අර ඉන්නේ මම. ඔයාලට බැලුවොත් ඉතින් හොඳට zoom කරලා මම තමයි අතන ඉන්නේ. හැබැයි මං ඔන්න දැන් මේ විදිය අවුට් වෙලා ඉවරයි. මේ විදිහට ශලා හොඳට ගේම් එකට එන්ටර් වෙලා ඉවරයි. බලමු අපි ශලාට මොකද වෙන්නේ කියලා. ශලාත් ඉතින් අවුට් වුණා. ගිය වෙලාවෙ ඉඳන් මගේ සපත් දෙක ලේස් එක ලියනවා. ඕක බලාගෙන ඉන්න බැරි වුණා. මගේ යාළුවා කර වැඩි ටක් කරලා අරගෙන ඒකකට ගැහුවා. ගයිස් මට මේ කිසිම ඉවෙන්ට්ස් එකක් වීඩියෝ කරන්න බැරි වුණා. ඉතින් මම TikTok page එකෙන් තමයි මේ වීඩියෝස් ටික ගත්තේ. අවුරුද්දට තියෙන තරඟවලින් මම කැමතිම තරගයක් තමයි කඹ අදින එක. ඒකට මම මාර ආසයි. හොඳට කෑ ගහන්න පුළුවන් කඹ අදිද්දි කට්ටිය. කොහොමද කට්ටියගේ චියර් එක? අම්බෝ හොද්දටම කෑ ගැහුවා මෙතන කට්ටිය. හැබැයි මෙතනින් දින්න ටීම් එක මොකද්ද කියන්නම් මම දන්නේ නැහැ. ඔයාලට මාව අමතක වෙද්ද දන්නේ නැහැ. මම මේ කියන්නේ නිතරම ඔයාලට මේ මාව පෙන්නන්නේ. කොහොම හරි ඒ අතරේ තරග තිබුණා. අපි ඉතින් ඒ උනාට හොඳ කයියක් දාගෙන හිටිය වාඩි වෙලා. ඔන්න බලන්න ගයිස් තව ටිකකින් වෙන්නේ මොකද්ද කියලා.
ඉක්මනට ඉවර කරෙන් පොඩේ ඔන්න ගයිස් ඉතින් යක්කුත් පිටියට ආවේ ඊට පස්සේ. ඉතින් අපි ඒකත් බැලුව ටික වෙලාවක්. මං හිතන්නේ විනාඩි 15ක් විතර වගේ තිබුණ එක. කලින් තමයි අර ලස්සනම ලස්සන ඩාන්ස් එක ගියේ. ඉතින් ඊට පස්සේ කට්ටිය සින්දු කිව්වා. ඔන්න ඉතින් අපිත් කන්න පටන් ගත්තා. ඉතින් කොහොම හරි කෑම බෙදාගෙන ඇවිල්ලා ඉතින් අපිත් පොඩි කයියක් දාගෙන කෑවා. කොහොම හරි දැන් ටයිම් එක 4:04 වගේ. මේ වෙලාවේ අවුරුදු කුමරු කුමරිය තමයි තෝරන්න තිබුණේ. ඒකට ආටිස්ට් දෙන්නෙක් ගෙන්නලා තිබුණා. දමිත්‍ර අක්කා සහ කවුද සමීර අයියා. ඉතින් මේ දෙන තමයි ආවේ. මම දමිත්‍රී අක්කව දැක්කපු දෙවනි පාරමේ. විනිශ්චය මණ්ඩලය පිළිගන්නටයි මගේ මේ සූදානම. ඔවුන් මේ වන විට අපේ ගම පරිශ්‍රයට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ වෙලාවේ මම කැමතියි පිළිගන්න. මේ තමයි කුමාරියන්ගේ ෆොටෝස් ටික. ඉතින් යාලා හරිම ලස්සනයි. හැබැයි මෙතන කුමාරියන්ගේ ෆොටෝස් ටික තිබුණා. හැබැයි මේ වගේ ටීම් එකක් විදිහට තිබුණේ නැහැ. ඉතින් යාලා ෆොටෝස් මම මෙතන ඇඩ් කරේ නැහැ. මගේ නම කවිෂා උමයන්ගනා. මෙයා ඩාන්ස් කරේ හින්දි සින්දුවකට. ඉතින් ඒක දාන්න බෑ කොපිරයිට් වදින නිසා ඒ සින්දුව දැම්මේ නැහැ. A few moments later. මෙන්න එකපාරට වැස්සක් කඩාගෙන පාත් වුණා. අවුරුදු කුමාරිය තෝරන අතර මෙන්න මේක තමයි අපිට ආව එකම බාධක. දැන් ඉතින් අපි ගියා වගේම ආයෙ ගෙදර එන්නත් එපා. ඉතින් වැස්ස පෑව හැටි අපි කර වැඩි ඉක්මනට ගෙදර යන්න ආවා. දවල් නම් වහින බවක්වත් තිබුණේ නැහැ. ඉතින් හවස් වෙද්දී වැස්ස පාත් වුණා. මං හිතනවා මේ අවුරුද්ද හැමෝම ඉතින් සතුටින් පරිස්සමෙන් හොඳට මේ අවුරුද්ද එන්ජොයි කරන්න ඇති කියලා. ඒ වගේම අවුරුද්දට කට්ටිය අවුරුද්ද වලට එහෙම ගියා නම් ඉතින් කමෙන්ට් එකක් දාගෙන යමු. ඉතින් ගයිස් ඔන්න දැන් අපි යන්න හදන්නේ. ආය අලුත් vlog එකක් අරගෙන ඉක්මනට එන්නම්. එතකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. See you later guys. Bye bye.